හායි කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් අපේ ග්‍රැජුවේෂන් එක ඉවර වුණාට ග්‍රැජුවේෂන් ෂූට් වල නම් කිසිම අඩුවක් නැහැ. අද අපි යන්නේ අපේ ග්‍රැජුවේෂන් එකට ගත්තු ක්ලෝක් එක කැම්පස් එකට බාර දෙන්න. ක්ලෝක් එක කැම්පස් එකට බාර දුන්නට පස්සේ තමයි අපිට යාලා අපේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක දෙන්නේ. මේ බලන්නකො මෙයාලා ඩිග්‍රී සර්ටිෆිකේට් එක අරන් ෆොටෝත් ගහනවා අපි ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගන්න උඩට යනකොට. අවුරුදු 4ක හැම දාඩිය බිඳුවක්ම හැම කඳුලක්ම රැඳිලා තියෙන්නේ මේකේ තමයි. අපිට අනිවාර්යෙන් හැම දෙයකටම ඕනේ වෙන්නේ මේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක. ඔයාලත් ඒක හොඳට මතක තියාගන්න. සෙනෙට් බිල්ඩින් එකේ උඩ තට්ටුවෙන් තමයි අපිට මේක ගන්න තියෙන්නේ. ඒ වගේම කොන්වොකේෂන් කටයුතු සඳහා සහ මේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක සඳහා අපි රුපියල් 5000ක මුදලක් කැම්පස් එකට ගිණුමට බැර කර යුතු වෙනවා. මේ ක්ලෝක් එකයි ගාලන් එකයි අපිට කැම්පස් එකට දෙන්න දුකයි. ඒ වුණාට ඉතින් අපිට ආයෙම දවසක් මේ වෙනුවෙන් මෙන්න වෙනවනේ. එතකොට අපරාධයක් නිසා අපි හිතුවා අද අපි දීලම යන්න. මොකද හැබැයි ඉතින් අපි මාසෙකට විතර කාලයක් මේක ගෙදර තියාගෙන හිටියා. අනික මේක නැත්තම් අපිට ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගන්නත් බෑනේ. අපේ එක්සෑම් වලට එතකොට ලෝ කොලෙජ් එකටත් මේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඉල්ලලා තිබුණා. ඒකින්ද ඉතින් අපිට මේක අද ගන්න වෙනවා. මේක දීලා අපි කැම්පස් එකට යනකොටත් සෙනෙට් එකේ කීප දෙනෙක්ම මේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගන්න ඇවිල්ලා හිටියා. මොකද කැම්පස් එකේ හැම ෆැකල්ටි එක හැම ළමයෙකුටම ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඔෆර් කරන්නේ මෙතනින්. තව දෙයක් ඔයාලට අය දවසක ඔයාලගේ ගාලන්ට් එකයි ක්ලෝක් එකයි ඕනේ වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක මේ සෙනෙට් එකට දීලා ආයම ඔයාලගේ ක්ලෝක් එකයි ගාලන්ට් එකයි අරන් ඔයාලට අවශ්‍ය දේ ෂූට් එකක් නම් එහෙම ඒ විදිහට කරන්න. මට මෙතනදී පොඩි අකරතැබ්බයක් වුණා. මම කොන්වොකේෂන් එක තිබ්බ දවසට පස්සේ දවසම ක්ලෝක් එකයි ගාලන්ට් එකයි කැම්පස් එකට බාර දීලා තමයි ගියේ. හැබැයි මම ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගත්තේ නෑ. අන්තිමට බලද්දී අපේ සෙට් එකෙන් මම විතරයි ගාලන්ට් එකයි ක්ලෝක් එකයි එදාම බාර දීලා තියෙන්නේ. මාසයක් විතර තියාගන්න පුළුවන් වෙලත් මම ඒ දෙකම දීලා ඇවිල්ලා ගෙදර. ඊට පස්සේ මේ ෂූට් එක කරන්නත් මට ගාලන්ට් එකකුයි ක්ලෝක් එකකුයි නෑනේ. ඉතින් මම යාළුවෙක්ගෙන් මට ඉල්ලගන්න සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ මම අද ආවේ මගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගන්න. අපි තුන්දෙනාම අපේ ඩිග්‍රී සර්ටිෆිකේට් තුන අරන් දැන් යන්නේ කොහෙටද කියලා බලන්නකෝ. මම ඔයාලට කලින්ම කිව්වා අපේ සෙට් එකේ 9 දෙනෙක් හිටියා කියලා. ඔන්නේ 9 දෙනාම අද කොහොම හරි සෙට් වෙනවා. අපි 9 දෙනාම ලංකාව පුරා විසිරීලා ඉන්නේ. ඉතින් අපිට ආයේ කවදා හමු වෙන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා අපි අද පුචි ඩේ අවුට් එකක් යන්න ලෑස්ති වුණා. මං අද ඔයාලා එක්කන් යන්නේ ඒ ඩේ අවුට් එකට අපිත් එක්ක. කොන්වොකේෂන් එක ඉවර වෙලා මාසයක් ගිහිල්ලත් මේ ග්‍රැජුවේෂන් ෂූට් නම් ඉවරයක් නැහැ. කැම්පස් එකේ හැම තැනම බැලුවත් ෂූට්ම තමයි. බලන්නකො මේ ෂූට් එක මාරම ලස්සනයි. අපිටත් මාරම ආස හිතුණා. පාට සෝරි ලස්සනයි. ඒ ෂූට් එකත් මම දැක්කේ FB එකේම වයිරල් ගියා සෑහනට. දකින්නකොටත් ආස හිතෙනවා. අද අපි ආවේ පේරාදෙණිය කැම්පස් එක ළඟම තියෙන ලස්සන හොටෙල් එකකට. මේ තමයි පේරාදෙණිය රෙස්ට් හවුස් එක. මේක තියෙන්නේ පේරාදෙණිය ගාඩන් එක ඉස්සරහම තමයි. එයාලා අපිට ගියපු ගමම දුන්න වෙල්කම් ඩ්‍රින්ක් එකක්. දුලංක අක්කයි මායි ටිකක් පරක් වෙලා ගියේ අනිත් අයට වඩා. ඉතින් ඒක හින්දා අපිට පස්සේ තමයි මේ ඩ්‍රින්ක් එක හම්බුනේ. අනිත් අය බලාගෙන ඉන්නේ අපි දෙන්න බොනකන්. ඉතින් ඇත්තටම මේ ඩ්‍රින්ක් එක මාරම රසයි. ඊට පස්සේ අපි ගියා අපිට හොටෙල් එකෙන් අපිට දීලා තියෙන චේන්ජින් රූම් එකට. අපිට දීලා තිබුණු රූම් එකට පල්ලෙහෙන් තිබ්බේ ස්විමින් pool එක හොටෙල් එකේ. ඉතින් ඒක නිසා අපිට මේක දිහා බලාගෙන ඉන්නත් බෑ. කට්ටිය ස්විමින් කරනවා, සෙල්ලම් කරනවා. ඒක නිසා අපි හිතුවා ඉස්සෙල්ලාම අපි ස්විමින් pool එකට බැස්සොත් හොඳයි කියලා. ඊට පස්සේ අපි අපේ ඇඳුම් මාරු කරගෙන ස්විමින් pool එකට ගියා. මෙන්න මේ විදිහට. අපේ අයට ස්විමින් pool කිව්වොත් ඉතින් වෙන දෙයක් නෑ. ඉතින් ඊට වඩා දෙයක් නෑ මෙයාලට.
අපි හොටෙල් එකට චෙක් ඉන් වෙනකොට උදේ 11 විතර වුණා. හැබැයි ඉතින් 11 ඉඳන් වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තට පස්සේ ඊට පස්සේ ඉඳන්ම පැය 2-3ක්ම මේ ස්විමින් pool එකේ තමයි මෙයාලා හිටියේ. ඇත්තටම මම සෑහෙන බයෙන් හිටියේ කාගේ හරි කොන්දක් කැටේ කියලා. සෑහෙන ෆන් එකක් ගත්තා ස්විමින් pool එකෙත්. හැබැයි ඉතින් ඕන්න මම නම් ස්විමින් pool එකට වැස්සේ නෑ. මම දන්නවා දැන් මෙයාලා මේකට එක කමෙන්ට් දානවා කියලා. මම්මගේ පාඩුවේ චිල් එකේ හාන්සි වෙලා මෙයාලා කරන දෙයක් බලාගෙන හිටියා. ඔයාලා දන්නවනේ කොහේ හරි තැනකට ගියපුවම බබාලට මාව පේන්න බෑ මට බබාලව පේන්න බෑ. ඒ තරම් මං හරි ආදරේ බබාලට බබාලත් ඒ වගේම මට ආදරේ. ස්විමින් pool එකේ නාලා කට්ටියට සෑහෙන බඩගිනි වුණා. ඉතින් ඊළඟට අපි ගියා ඩයිනින් ඒරියා එකට අපේ ලන්ච් එක ගන්න. ඇත්තටම මේ හොටෙල් එකේ කෑමක් මාර්ම රසයි. අපි කලිනුත් ඇවිල්ලා තියෙනවා මෙතනට. ඒක නිසාමයි අපි දෙවෙනි වතාවටත් මේ පෙරාදෙණිය රෙස්ට් හවුස් එකම තෝරගත්තේ. ලොකු බුෆේ එකක් තියෙනවා වැරයිටිස් ගොඩාක් එක්ක. ඉතින් ඔයාලත් පෙරාදෙණිය කැම්පස් එකේ නම් නුවරාවට නම් මං අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා ඔයාලටත් මේ හොටෙල් එක. අපි කෑම අරගත්තට පස්සේ පොඩි chat එකක් හැමෝම එක්ක දැම්ම. මොකද ගොඩාක් කාලෙකින් තමයි ආයි කට්ටිය සෙට් වෙන්නේ. ඒක නිසා ආය අපිට කවදා සෙට් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද හැමෝම ලංකාව 4 අතේ විහිදෙනවා. ඇත්තම කිව්වොත් ටිකක් දුකයි. ටිකක් නෙවෙයි ඉතින් ගොඩක් දුකයි. සිත මගේ සූරන ශෝකී